අපි වාලම්පුරි බලන්න යන්නේ. ලකාගේ ෂෝ එක. කොහොමද කියන්නේ ලකාගේ අර අනිත් එක කවුද? සිරිකුමාර. නෑ උත් එක හැම වෙලාවෙම කියන්නේ. දමිතගේ. බලමු දමිත නැතුව ලකාගේ වැඩ බලා ගන්න වෙන්නේ මේකේ. බලමු. අපි යනවා. ගාසලෙන්. බයිසිකලෙන් යන්නේ. චූටි මාතාවේ ලවන්නේ. යා. ඕ සමාජ මත කලබල. මින් 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 ඉතින් ඒක හන්නේ. එහෙනම් වාලම්පුරි දිනවා 6:30. අපි ඒක නෙමෙයි බලන්නේ. ඒක බලන්නේ අපි. ඒකේ බලනවා නම් ගෙදර යනවා. ඒ වාලම්පුරි බලන්නේ. අපි බලන්නේ පුතා මේ වාලම්පුරි. මොකද මේ ෆිල්ම් වල වල ඉතින් අනිවාර්යෙන් කෝබියෝ බලපෑම මේක බලන්න මිස් කරගන්නේ සෑහෙන කලාතුරකින්. මේ මේකක් හොයාගෙන බලාගෙන ඉන්නේ මේ ටයිම් එක කියන්නේ කෝබියෝ බලපෑම බලන්න. ගෙදර ලස්සන ගෑණියෙක් ඉන්නකොට පිරිමියා මීට වැඩිය පරිස්සම් වෙන්න ඕනේ. එහෙනම් ගෙනල්ලා දෙන්නකෝ අරක. කවුද අරගේ නම මොකද්ද? මගේ වයිෆ් ඉන්නේ ඇඩ් කරන්න. උදාරි. ඒක ඉතින් අර ලකාගේ වේ වලින් අර ලකාගේ ඉන්ටර්වයුව වල දීලා ඉඳලා වයිෆ් ම තමයි ලකාගේ වයිෆ් දිග හිතේ තියාගෙන ලියුප් එකක්ම තමයිනේ. ඌට අර දැන් අර කොම්බි වල ඉන කාලේ උදව් කරපු එක. බඹර කපා හැමෝටම බෙදනවා. බඹර කපන උන් නරකා දියේ යතේනේ. ඒ සින්දු හරියටම ඒක පොඩක් සින්දු පොඩක් අහමුද? මට හිතෙන්නේ තව ගොඩක් සින්දු ටිකක් තිබ්බනම් හොඳයි කියලා හිතුණා. කොඩි ගහයට තමයි දිල්හානිගේ හොඳම ඇක්ටින් එක තිබුණේ. මේකේ නම් ඒ කියන්නේ එයාගේ අර කටහඬයි ඒ ලයිෆ් එකේ එයාගේ තිබුණ කොඩි ගහය කියන්නේ. මේකෙත් ඉතින් වෙන මේකක් තියෙනවා. මුන් ටිකක් අර මේවත් කරලා තිබුණානේ. ඔකට පසු يعني පොඩ වැඩි ප්‍රොමෝෂන් කරගන්න වැඩි තිබුත් හදලා තිබුණානේ පස්සට. ඒ වාර හැබැයි මේ ඕකේ දැන් කෝම්බියෝ එකේ මට මතක කෝම්බියෝ ටීවී එකේ යන්න කලින් YouTube එකේ කොටස් 8ක් විතර දැම්මා මේ කට්ටිය. හරි කොහොම හරි කොටස් 8ක් විතර ඇත්තටම ගියා මං හිතන්නේ. මං දන්නේ ටීවී එකේ ටික මට කවුරුනේ පෙන්නුවද කියලා.
ඒකෙන් මාර විදියට කූම්බියෝනේ මට මම කොළ වැඩ කරද්දී අර අපේ අයියා කෙනෙක් මට ඔක පෙන්නුවේ නිකන්. පස්සේ සතියක් ඉන්න බැරිුණානේ ඔක එනකන් ඉතුරු සතිය. ඉස්සර කියේ සංස්වාදයේ ඉඳ අපේද? ඔව් ඒ අර ඒ යන්නේ සංස්වාදයේ කොම්බියෝ ඉඳගේ සමුද්‍රය. මොකක්ද නම ඊයේ. දෙක එක ළඟ ආවේ. ඔව් කියන්නේ එතකොට දැන් YouTube අර පැකේජ් නැහැ. හ්ම්. මම කරන්නේ අර අපිට මල්ලි කෙනෙක් කියනවා 1GB දෙනවා මේ 80 හොය දෙනවා. හ්ම්. SIM. හ්ම්. SIM එක දාලා මම දැන් ඩවුන්ලෝඩ් කරනවා. හ්ම්. ඩවුන්ලෝඩ් කරලා මම බලන්නේ සමුද්‍ර විතරයි. සමුද්‍ර දොරවල්ලාය ඔක්කොම ඒවා බලන්න ඉන්නේ. ඒක නම් ඒ ඇත්ත කතන්දරේ මම නම් දාන වෙලාවෙන් බැලුවා. හැබැයි ඒ ෆීල් එක ගන්න සෑහෙන try කරා. මට කෝම්බියෝ තාම උනක් බලතයි. නැත්තම් ආයේ මං ආ මේ පොගේ දවසක හැබැයි දැන් මං යන්න කලින් මොකද කිව්වේ? දමිත නැතුව කොහොමද ලක්මාල්ගේ වැඩ බලා ගන්න ඕන කියලා. එකක් තියෙනවා නැත්තේ. හැබැයි මේ දමිත නැත් දැන් මං හිතන්නේ ලියන වෙලාවේ දමිත හිටියට මේක කරන වෙලාවේ දමිත නැතුව තියෙන්නේ. ඉන්නව මේකේ. නෑ ඕකේ අර දැන් අර පෝස්ට් එකේ තියෙන්නේ දමිතයි මේගේ නම් දෙකම දාලා තමයි තියෙන්නේ මේ ප්‍රොඩියුසර් කියලා මේ සෝරි මේ අධ්‍යක්ෂණය කියලා තියෙන්නේ. නෑ කොහමරි අවුලක් නෑ. ඒ කියන්නේ ඌ හිටියනම් මට හිතෙනවා ඊට වඩා ලස්සන වෙයි කියලා වැඩි. සමහරක් තැන්වල මේ සංගීතෙන් දීපු ට්‍රීට්මන්ට් එක හිතනවා මේ ඒ කියන්නේ ඒක හොඳට තේරෙනවා. ඔය කියන්නේ ෂොප් එකට දාපු දැක්කද මම දාපු එක මම ෂෙයා කරේ මුගේ පෝස්ට් එක කවුද දන්නේ කැමරා කරලා දෙන්නේ ලස්සන වැඩි කවුරුද. ඒක සෑහෙන මානසික ඩයලොග් එකක් කරනවා. දාන්න මෙසේජ් ලයිට වැඩේ සුපිරි හොඳ මචං දැන් මේ අපි මාතර ෆිල්ම් එක බලලා ඉන්නවා මේ ෆිල්ම් එක ගැන කතා කරනවා මට නියමයි මියුසික් එක නියමටම සෙට් වුණා ෆිල්ම් එක නම් සුපිරි මචං